සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මට ඇමතුමක් ලබා දුන්නා ජනඋදානගම ප්‍රදේශයේ නිවසකින්. යාළගේ නිවස ආසන්නයේ ලොකු පොළොංගෙක් රැඳිලා ඉන්නවා කියලා. අපි එහෙනම් ගිහිල්ලා ඒ සතාව එතනින් අයින් කරලාගෙන එමු. හරියට. බලු දෙන්න. නැත්තම් කරපේ ගත්තම ඉන්න පුළුවන්. ඈ? ඒ බලන්න ගහන්න නැත්තම් බලේ කොටි බලි දෙන්න. ඊට දාන්න. ඊට දාන්න අරගෙන. නැත්තම් අර සත්‍යව ගත්තාම එනවා ළඟට. නගින්නම බෑ දඩක් ගාලා එන්නම් පොඩි බල්ලෝ පතෝලේ වගේ බඩ පිරිලා නගිනවා වැටෙනවා කොහෙන්ද දාවේ? දන්නේ මේ කන්නේ ඔන්න ගලයට ඉන්නේ මාව දැකලා ගලයට මේ මං හිතන්නේ ගහලා ඇස්සට ගියා මෙච්චරම බලන්න උන් අතර පොළේ හැදියාද නේ? යන්න බෑ නකින්නද මේ ගලස්සට තමයි අන්තිමට ගියේ මම එවලිදාම තාම බලයිනවා තාම හෙලවුනේ ගලයට බලන්න මේ මල් පොච්චියක් එද්දන්නේ නැහැ මේ වගේ ඉදත් නෙදී ඈ මේ වගේ සයිස් එකකින් ඔව් මෙච්චර බඩ නිකන් පොටයි මහතයි ඔව් බලලා කෝකටක් දැම්මම මල් පොච්චිය නම් තිබ්බන හරියට දෙන්න පුළුවන් යන්න ගත්තාම ඉතින් මල් පොච්චිය දිහා ආ ඔය එකක් ඉදන් නැහැ නේ ඔය මල් පොච්චිය හරි ලොකු ගලයක් පුතේ මල් පොච්චිය හරියට පිටේ මොනේ යන්නේ අයියේ යන්න බෑ හැබැයි ඒ ගල උඩ මල් පොච්චියක් තියෙනවා ඔය තියෙන්නේ ඒක අස්සට යන්න පුළුවන් තරම් නෑ පුතේ ලොකුයි ඉන්නවද ඒකිනේ යන්නේ ගලයට තියෙනවා බීඩ ඉන්නව නේද ඉන්න මේ මෙතන උඩු තියන ඒක තමයි මාව දැකලා නෑ නේද මල් පොච්චිය මෙහාට දැන් අලු පාට අස්සේ රිංගලින් දැම්මේ බඩින්මා ඉන්නවද ඔව් ඉන්නවා පොළඟ රැටනේ ඇවිදින්නේ දවල්ට ලොකු මේව ගග නේද ඔව් රැ වගේ වුණා නම් යනවා කොහෙද ඒක තමයි මට මාව දැකලා හැංගුණා අලු පාට වගේ එක්කෙනෙක් මොකද මේ හැවාරින් ඉන්නේ බඩින් පොටයි ඔය පොළඟ නේද පොළඟ හැවාරින් ඉන්නේ ඔව් ඔව් ඒක උඩ නගින්න බැරි නෑ ඇඟි අර දැන් මේ කණ්ඩියේ පස් කඩා වැටෙනවනේ අර වැස්සට මොගලා ඒකයි නගින්න බැරි දැන් ඔය යන්න ගියට ඔය පොළඟ නේද පොළඟ උලක් තිබුණොත් ඒකයි ඉතින් අල්ලන්නේ කොහොමද නෑ දැන් අර වීකින් ඇදිලා යන්න බෑ උඩ ඇයි යන්න බැරි යට වැටෙනවම ඒ වැටේ ඒ අර පස් කඩා වැටෙනවනේ කණ්ඩියේ එතකොට වේගින් යන්න බෑ අර කලින් යනවා වගේ ටක් ගාලා වැටෙනවා බැලන්ස් නැතුව කොහොම අයින් දිගේ ගියට මේ පොඩි තට්ටුවක් යන්න වැටෙනවා ඔන්නෝම වැටෙනවා වැටෙනවා අනික තමයි පනිනවා කියන්නේ ඕක ඈතට පනින්නේ නැහැ එහෙම පැන කනවා කියන්නේ ඒව බොරු කතා තනි කර එහෙම ඈතට පැන්නේ ඒක ඕක විසයිනේ අර පිටර තියෙන අර කොන්දර ගහලා අර ඔය කොන්දර ගහලා පාර මොකුත් විලා නෑ මෙයා තුවාලයක් නේද නෑ නෑ කොන්දර ගහලා නේද තුවාලයක් නේ තුවාලයක් තියෙන්නේ නෑ නෑ දැන් ගොඩ තව දෙයක් තමයි අර හැවාරින් ඉන්නකොට ඇස් පොඩ්ඩක් පේනවා අඩුයි අර මේ වෙනීම අර වෙනද වගේ නෑ බඩේ පැටව ඉන්නවද යන්න නෑ නෑ පැටව දාන්න අන්න බලන්න තුවාලේ දැක්කද තුවාලයක් නෑ බලන්න පුතේ තුවාලේ ගල් පාරක් ගහලා තියෙනවා නෑ තුවාලයක් නෑ ගල් ගහලා තියෙන්නේ වීඩියෝ අපිට දානවද ආ කලබල නෑ ලොකුවට ඔය මේ එක්කෙනෙක් කන්නේ නැද්ද? ඈ මේ වගේ එක්කෙනෙක් ගිලින්න නම් බෑ දෂ්ට කරන්න පුළුවන්. හැබැයි දැන් පූසා යාට වඩා විසයි නේද? විසයි හැබැයි දැන් පූසෙට්ට වැඩිය වේගවත් නෑ මේ පූසා වේගවත් කොළඟට වෙයි. සර්පෙට්ට වැඩිය. පූසා සර්පයා මේ එකපාරක් ටක් ගාලා ඔහම ගහලා මෙයා ගන්නවා. සර්පයා එකපාරක් දෂ්ට කරනකොට පූසා පාරවල් 10ක් විතර ගහනවා. මෙයා ගෙඩ ඉරගේ අරවා නැට් අරවගේ අලු පාට පාටක් තියෙනවා.
ලෙඩක් නෑ මොකුත්. අර හැවාරින් ඉන්න කාලේට මේ පොඩ්ඩක් වැටෙනවා මේ වැඩේ නගින හැරයක් ගන්න. ඇඟට පොඩ්ඩක් අර අමාරු ගතියක් තියෙනවා හැවාරින කාලේ. ඒ අමාරු ගතියක් ඔව්, අර තියෙනවා. මම අපිට- හිතුවා බිත්තරක් දන්නේ නැහැ කියලා. අර අපිට උණ හැදිලා ඉන්නකොට තියෙන්නේ. ඒ ඒ වගේ ගතියක් තියෙනවා හැවාරින් ඉන්නකොට. උග්‍ර විස. උක්‍ර විස. මැරෙනව නේද ගොඩක් ඉවර. 3 මිනිස් කාලේ ඔන්න. තුවාලයක් නෑ. වාලයක් නෑ. නෑ කිසිම අවුලක් නෑ. අර හැවාරින් ඉන්න ඉඳලා ඇඟට ඔව් ඒකෙන් දාර ඇඟේ හාරින්න ලීනි තුවාලයක් නෑ. ඔව් තාම ඔයාට කැටුවේවත් නැහැනේ. එහෙම එහෙම නෑ. කොටන්නේ නැන්ද? නෑ ගොඩක්ම අර හැවාරින කාලේට පොඩ්ඩක් මේ ක්‍රියාශීලී ගතිය අඩුයි. අඩුයි. ඔව්. ඒක මේකක් නෑ. ගලෙහා පැත්තේ හිටියේ. දැන් මල් පොච්චියද? ගල පිටිපස්සේ. නමුත් අර දෂ්ට කරන්න බැරි කමක් නෑ. ඒක අයියෝ ඒ. අර නහය දෙකක් තියෙනවා නේද නහය? ඔව් නාස්පුඩි දෙකක් තියෙනවා ඊට අමතරව තියෙනවා අර තාප සංවේදන සිදුරු. ඒ කියන්නේ අර මේ නහය වල දෙක නෙමෙයි දර මුලින්ම තියෙන්නේ නහය දෙක. නාස්පුඩි දෙක තමයි යටින් තියෙන්නේ. අර ලොකුවට තියෙන්නේ තාප සංවේදී සිදුරු. ආ නේතු නහය නෙමෙයි. නෑ. අර දිගදී කරන මේකෙන් යන්නේ නැහැ එහෙම ඇදිලා. ඒක ඔකට නගින හැදුව බෑ. දැන් අර ඇත්තට පනිනවා කියලා කිව්වට මේ ඔය එහෙම පන්නේ. ඔව් දැන් ඒ ප්‍රමාණය කියනවනේ. මේ ප්‍රමාණයෙන් මේ තුලින් ඕනක් විතර වගේ. දැන් ඔයා ඔය හැට පයින්න බෑ. දැන් මේ හරියට දෂ්ට කරන්න පුළුවන්. දැන් මම මේ බූට් එක තියන් ඉන්නේ. එතෙන්ට පුළුවන්. ඔව් මෙතනින් ඉඳන් මෙතෙන්ට දෂ්ට කරන්න පුළුවන්. දැන් මේ හරියට බෑ. ඔව්. කේන්තිකින් දිව දික් කරන්නේ ආ දැන් අර හැවාරින් නැති සතෙක් කියන මේකේදී ටිකක් වේගෙන් ඇදෙනවා. එතන. ඔව්. පනිනවත් එක්ක එන මෙලහට පැන. ටිකක් දෂ්ට කරන්න එන අය ඉන්නවා. රැයට තමයි ගොඩක්ම ක්‍රියාශීලී. ඔව්. තව හැදෙනවා දැන් අඩි දෙකමාර අඩි 3ක් විතර වගේ නේ. අඩි 4ක් 5ක් විතර වගේ හැදෙනවා. එතන තාම එයා පැටි වගේ. මේ තරුණ සතෙක්. ඒක අල්ලගෙන වෙන්න ඕකනම් පණින්නේ මු බයයි යයි දුරේ. හැංගෙන්න තමයි හොයන්නේ දැන්. දෙකේ දැක්කේ නෑ ඔය ඇතුලේ. සුදු පාට හරි. එයාට ඕනේ හැංගෙන්න. හැංගෙන්න. කොළඹේ විස කෙලින්ම ලී වලටම තමයි බලපාන්නේ. ලී කැටි ගහනවා ඉතින්. ගනි මේක තියෙනවා. ඔව්. තමයි කොක්නේ ගහන්න තාත්තේ. උවර ඇඟිල්ලෙන්ද බින්න හොඳ නැත්නම් ඔව්, වෙන නැත්තම්- පාරු වෙලා යන සත්තු මුකුත් පිඹුරද? ඉන්දුවත් ඉතින් මේ වගේ තමයි හැදෙන්නේ. රැටනේ ඉන්නේ කොහොමද? නැත්තම් මං කිව්වා පට ගාලා යන්න එපා ගියේ නෑ. ණයා යනවා හැබැයි. ණයත් යනවා දැන් මෙයා ඔය කොහොමද කියන ඔක්කොම කල්ලටි තරහා දාලා දානවා. ඇස් ටිකක් පේනවා අඩුයි අර මේ හැවාරින් ඉන්නකොට. ඒ කියන්නේ ඇස් දෙක සුදු පාට වෙනවා. දුමක් වගේ බැඳිලා. සුට්ට වගේ තිබුණ අඳුර වල සුදා අදහලා වගේ. ඔව් ඒක කියන්නේ හැවාරින් ඉන්නකොට ඒකත් එක්ක තමයි ඉන්නේ. මේ ළමයා නම් මු තලා දානවා දෙනු ඉන්නේ උල දිනනවා. නෑ නෑ අර ඔව්. උනත් එහෙම බෑ මේ මම කියලා. ඔව් විඥානිය යනවා